හෙලෝ අවස්ටේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයාලව වෙල්කම් කරන්න චූටි පැංචි නං නැහැ. ඉතින් අද ඉර පායපු හරිම ලස්සන දවසක්. මේ දවස්වල හවසට හැමදාම වහිනවනේ. ඒ වුණාට උදේ වරුව නම් පරිසරයේ තියෙන්නේ හරි අමුතු ලස්සනක්. ඉතින් මම උදෙන්ම කරේ කෑම ලෑස්ති කරගන්න එක. ඉතින් චූටි පැංචිවත් තියාගෙන මම ටට්ටක් ගාලා උයා ගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ දවස්වල චූටි පැංචිටත් එක්කම ගෙදර හදන කෑම සැර අඩුවෙන් තමයි අපි හදන්නේ. ඉතින් අද මම වට්ටක්ක කරි එකක් හදලා කංකුන් තෙල් දාලා මාළු හදා ගන්නවා. ඉතුරු වෙච්ච කංකුන් නැටි ටික මට හිතුණා හිටව ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒ ටික මේ විදියට වතුර කෝප්පයකට දාගත්තා. මොකද මට දැන්ම මේ ටික හිටවන්න වෙන්නේ නැහැනේ. පස්සේ මම මේ ටික හිටවනවා කියලා හිතාගෙන මේ වතුර කෝප්පෙට මේ ටික මේ විදියට දාගත්තා. වට්ටක්ක කරි එකයි මාළුයි නම් හදලා ඉවරයි. දැන් මට තියෙන්නේ කංකුන් ටික තෙල් දාගන්න. ඉතින් මම මේ උයන අතරේ චූටි පැංචි සෙල්ලම්පත් උයනවා. ඉතින් මං එයාට මං උයනේ වගේම එක එක ඒවා දීලා පොඩ්ඩක් තිබ්බා. එතකොට එයා ඒක උය ඉද්දි මට මගේ වැඩේ කරගන්න පහසු නිසා. ඔන්න ඉතින් උයලා ඉවරයි. දැන් කෑම කන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම චූටි පැංචිට කවනවා. ඉතින් කවනවා කිව්වට කෑම යුද්ධේ දැන් තමයි පටන් ගන්නෙ. ඉතින් මුලින්ම මං එයාට මේ විදියට කෑම එක දුන්නා. එයා ටිකක් කෑවා. ඒ වුණාට ඉතින් ඔක්කොම කන්නේ නැහැනේ. ඉතින් ඊට පස්සේ මම එයාට කවන්න පටන් ගන්නවා. එතකොට තමයි ඉතින් කෑම යුද්ධේ පටන් ගන්නෙ. මේකටද? මේකට. කෑම කාලා ඉවර වෙලා අපි මේ ලෑස්ති වෙන්නේ බීම එකක් හදන්න. ඉතින් අම්මා පැණි දොඩම් වගේක් ගෙනත් තිබුණා. මං හිතුවා පැංචිය දෙන්නට බීම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා. තේරෙන්නේ නැති දොඩම්. නෑ. එහෙනම් සුදු මාළු. සුදු මාළු. ඔයා කෑම මොන මාළුද? නෑ මාළු. ඔන්න ඉතින් මම බීම එක හදනකන් චූටි පැංචිව අක්කට ටිකක් දුන්න බලා ගන්න. මොකද නැත්තම් ඉතින් එයාත් එක්ක මට මේක හදන්න වෙන්නේ නැති නිසා. ඉතින් මේ දවස් ටිකේම ගෙදරට වෙලාමයි හිටියේ. ඇත්තටම කොහෙවත් යන්න බැරි වුණා. මොකද පැංචිගේ වැඩයි, ක්ලාස් එකේ වැඩයි, පාඩම් වැඩයි ඔක්කොමත් එක්ක ටිකක් බිසි වෙලා හිටපු නිසා. ඉතින් ඉස්කෝලෙත් නිවාඩු නිසා අපි කොහේ හරි යන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් කොළඹට ළඟින් ඉක්මනින් ගිහින් එන්න පුළුවන් ලස්සන තැනක් ගැන ඔයාලත් දන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඩිසයිඩ් කරන්න කොහෙද යන්නේ කියලා.
ඔන්න ඉතින් ඔයා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් කලින් මගේ වගාව දකින්න ඇති. ඉතින් මම බැල්කනි එකේ මිරිස් පැල, කොච්චි, තක්කලි ඒ වගේ පැල හදලා තිබුණා. ඉතින් ඒ වගේ පළදාවත් මම ගත්තා. ඒ වුණාට ටික කාලයක් යද්දී මං ඔයාලට කිව්වනේ පිටිමකුණ ලෙඩේ ආවා කියලා. ඊට පස්සේ මං ඒ ටික පල්ලෙහාට ගෙනාවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ පැල ටික විතරයි. ඉතින් තාමත් මට හරියට මේකට බෙහෙතක් කරන්න බැරි වුණා. ඒ වුණාට මම චුට්ටක් මේ පැල ටික ආපහු අරගෙන ඒවට කොහොම කොළ ටිකක් තලලා ඉහළ ගත්තා. ඉතින් ඔන්න අපි දෙන පල්ලෙහා ඉඳලා වැලි සෙල්ලම් කරලා ඇවිල්ලා වොෂ් එකක් දාගත්තා. චූටි පැංචිටත් වොෂ් එකක් දාලා මාත් වොෂ් එකක් දාගත්තා. ගලවෙලා එන කොණ්ඩයක් ගොතනවද? කොණ්ඩ මුල දාන්න. හරිද? වැටේ කොයින් ගොතනවද? ඔන්න ඉතින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා චූටි පැංචිව නිදි කෙරෙව්වා. එයා නිදි කරලා ඉවරුණාට පස්සේ තමයි මම මගේ වැඩ පටන් ගන්නෙ. ඉතින් මුලින්ම මං කරේ කෑම කාපු එක. ඉතින් චූටි පැංචිට කවල ඉවර වෙලා ඇත්තටම මට කන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් එයාව නිදි කරලා ඉවර වෙලාම කනවා කියලා හිතුවා. කාලේ ඉවර වෙලා මම කරේ චූටි පැංචිගේ රෙදි ටික හොදපු එක. ඉතින් හොඳට අවුව පායලා තියෙන නිසා එයාගේ රෙදි ටික හොදලා මේ විදියට මම වනා ගත්තා. මේ දවස්වල නම් ජීවිතේ හරිම ඒකාකාරී කියලා මට හිතෙනවා. මොකද ජීවිතේට එකතු වෙලා තියෙන වැඩ ගොඩත් එක්ක වෙන වැඩක් ගැන හිතන්න ඇත්තටම කාලයක් නැති තරම්. ඒ නිසා හැමදාම එකම රූටින් එකට වැඩ කරලා දැන් නම් මට හරිම ඒකාකාරීකමක් දැනෙනවා. ඒ වුණාට ඉතින් තව ටික දවසක් මේ දේවල් වෙනුවෙන් මගේ කාලය කැප කරන්න මට සිද්ධ වෙලා තියෙනවා. කොච්චර ඒකාකාරීකමක් දැනුණත් මේ දේවල් අතාරින්න බැහැනේ. ඉතින් මම මගේ වැඩ ටික ඉවර වෙලා ආයෙමත් පාඩම් වැඩ ටිකක් කරනවා කියලා හිතුවා. තාම චූටි පැංචි නිදි. ඉතින් මම ගොඩාක් වෙලාවට මගේ වැඩ ටික කරලා ඉවරුණාට පස්සේ මට වෙලාව තිබුණොතින් අනිවාර්යෙන්ම පාඩම් වැඩ කරනවා. ඔන්න ඉතින් චූටි පැංචි නැගිට්ටා. ඉතින් අපි දෙන්නත් එක්ක ටික වෙලාවක් ඇඳට වෙලා ඒ විදියට ඉඳලා එළියට ආවා. දැන් නම් ඉතින් හවස් වෙලා තියෙන්නේ. මම රෙදි ටික අරගෙන ඒ ටික අස් කරා චූටි පැංචිත් එක්කම. ඉතින් ඔන්න අද දවස මේ විදියට තමයි ගත වුනේ. තවත් එක බිසි දවසක් චූටි පැංචිත් එක්ක මේ විදියට ගත වුණා. ඉතින් හරිම ආදරෙන් ඔයාලවත් එකතු කරගත්ත මගේ ආදරණීය දවසට. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ.